අද ඔයාලා එකතු වෙලා ඉන්නේ ජර්මන් සෙපර්ඩ් සුනකයා ගැන කවදාවත් අහලා නොතිබ්බ කරුණු ගාණක් දැනගන්නට. ඉතින් අපේ YouTube නාලිකාව subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා like එකක් දාලා share කරලා comment එකකුත් දාගෙන යන්න කියලා මම ආදරයෙන් මතක් කරනවා. එහෙනම් අපි වැඩි කතා නැතුව කෙලින්ම යමු වීඩියෝ එකට. ජර්මන් සෙපර්ඩ් යනෝ ලෝක සිටින තෙවැනි බුද්ධිමත්ම ඉතා කීකරු ධෛර්ය සම්පන්න සහ ආරක්ෂාවට අතිශයින්ම දක්ෂ සුනක විශේෂයක්. මොවුන් පොලිස් සේවාවන්ට හමුදා කටයුතු වලට සහ ගෙවල් මුර කිරීමටත් පුළුල් ලෙස යොදා ගන්නවා. අපි බලමු මේගොල්ලන්ගේ ශාරීරික ලක්ෂණ ගැන. බර සහ උස. පිරිමි සතෙකුගේ සාමාන්‍ය බර කිලෝග්‍රෑම් 30ත් 40ත් අතර බරකින් ඒ වගේම ගෑනු සතෙකුගේ බර කිලෝග්‍රෑම් 22ත් 33ත් අතර වන අතර පිරිමි සතෙකුගේ උස සෙන්ටිමීටර 60ත් 65ත් අතර ඒ වගේම ගෑනු සතෙකුගේ උස සෙන්ටිමීටර 55ත් 60ත් අතර වේ. හරි. ජර්මන් ෂෙපර්ඩ් සුනකයාගේ ලෝම ස්තරය ගැන අපි කතා කරොත් ජලයට ඔරොත්තු දෙන ලෙස උඩු ලෝම සහ මෘදු යට ලෝම ලෙස ස්තර දෙකකින් සමන්විතයි. කෙටි ලෝම සහ දිගු ලෝම ලෙසත් වර්ග දෙකක් තියෙනවා. ජර්මන් ෂෙපර්ඩ් සුනකයාගේ බුද්ධිය ගැන කතා කරොත් විධාන ඉක්මනින් ග්‍රහණය කර ගැනීමට සහ තත්ත්වයන්ට අනුව ක්‍රියා කිරීමට ඇති හැකියාව ඉහළයි. මේ ජර්මන් ෂෙපර්ඩ් වර්ගයේ සුනකයා තම ස්වාමියාට සහ පවුලේ සමාජිකයන්ට දැඩි ලෙස ලැබිව ක්‍රියා කරනවා. ජර්මන් ෂෙපර්ඩ් සුනකයාව යොදා ගන්න අවස්ථාවන් ලෙස ගැලවීම් හමුදා මෙහෙයුම්, මත්ද්‍රව්‍ය සේවීම් මෙන්ම ආබාධිත පුද්ගලයන්ට මඟ පෙන්වීම සඳහාද මොවුන් විශේෂයෙන් පුහුණු කරලා තියෙනවා. බල සම්පන්න ශරීරය සහ හකු ඉතා ශක්තිමත් දල සහ හකු යුගලයක් පිහිට ඇති බැවින් සපා කෑමකින් සිදුවන හානිය ඉතා බරපතලයි. අද ඔයාලා දැනගත්තේ ජර්මන් ෂෙපර්ඩ් වර්ගයේ සුනකයන් ගැන අහලා නොතිබ්බ ලක්ෂණ කිහිපයක්. මේ කියපු ලක්ෂණ වලින් කීයක් ඔයාලා දන්නවද කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න යන්න. එහෙනම් නැවතත් මේ විදිහේ වීඩියෝ එකකින් හමුවෙමු. දැනට අපි යනවා. Senta no revólver que eu posto no TikTok. Que é sucesso, tu vai ganhar.